අලුත්ම තොරතුරු දැනගන්න gossip with හිමා අපිව දැන්ම subscribe කරන්න. ඉතිං අනාගතය ගැන දහසක් බලාපොරොත්තු තියාගෙන ජීවිතය අලුතින් පටන්ගත්ත හරිම ආදරයෙන් හිටපු තරුණ යුවලකට මුහුණ දෙන්න වෙච්ච හදවත් කම්පිත කරවන පුවතක් ගැන සමාජ මාධ්‍ය පුරාවටම දැඩි කතා බහක් නිර්මාණය වෙලා තියෙනවා. ඉතිං මීට මාස දෙකකට විතර කලින් මෙම පෙම්වතියගේ සමාජ මාධ්‍ය ගිණුම්වල දැකගත හැකිවූයේ දැඩි සත්කාරයකගේ අසනීප තත්ත්වයෙන් පසු ඇගේ ආදරණීය සැමියා වෙනුවෙන් ඉක්මන් සුවේ පාර්ථනා කරමින් තැබූ සංවේදී සටහන්. ඉතිං රෝහල් ඇඳක් මත මරණයත් ජීවිතයත් අතර සටනයක නිරත වූ ඇගේ පණවැනි සැමියා නැවතත් තමන් ළඟට ඒවි යන අහිංසක බලාපොරොත්තුව ඇය තුළ නොඅඩුව තිබ්බා. ඉතිං අද වෙන විට අහිංසක බලාපොරොත්තු සිහින සොහොන් බිමක තනි කරමින් ඇගේ ආදරණීය සැමියා සදාකාලිකවම දැස් පියාගෙන අවසానයි. ඉතින් දවසක අපි ආදරය කරන මිනිස්සුන්ව දාලා අපිට යන්න වෙනවා. නැත්තම් ඒ අයට අපිව දාලා යන්න වෙනවා. ඉතින් මේ සසරේ කටුක යථාර්ථය අපිට නැවත නැවතත් මතක් කර දෙමින් ඇය අද තනි වී ඉන්නවා. ඉතින් කොතරම් වේදනාකාරී වුවත් ජීවිතයේ යථාර්ථයට මුහුණ දෙන්නට ඇයට අද සිදු වෙලා තියෙනවා. ඉතින් තමන්ගේ ආදරණීය සැමියාගේ වෙන්වීමෙන් අනතුරුව ඒ අසීමිත වේදනාව දරා ගනිමින් ඇය තැබූ හදවත් පාරණ මුහුණු පොත් සටහන මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. අවුරුදු 9ක ආදරයකින් පස්සේ මගේ ජීවිතයේ ලස්සනම හීනේ උනේ ඔයා. ඒත් අපි දෙන්නගේ එකට ඉන්න ලැබුණු ජීවිතේ මෙච්චර කෙටි වෙයි කියලා කවදාවත් හිතුවේ නැහැ. අන්තිම මොහොත වෙනකන්ම ඔයා වෙනුවෙන් මම සටන් කළා. ඔයත් සටන් කළා. ඒත් අද ඔයා නිදහසේ නිදාගෙන. ඔයා මට මහත් දෙයක් විතරක් නෙමෙයි. මගේ හොඳම යාළුවා, මගේ ආරක්ෂාව, මගේ හුස්ම, මගේ ලෝකය. නිවන් සුව නම් කියන්නේ නෑ මගේ මහත්තයෝ. මම එනකම් පරිස්සමට ඉන්න මගේ හුස්ම. ඔයා වෙනුවෙන් කරන්න තියෙන දේ කළා මම එනවා පණ ඔයා ළඟට. අපි වෙන් කරන්න කාටවත් බෑ. කොහේ හිටියත් සැනසීමෙන් ඉන්න මගේ පණ මම එනකම්. හැමදාමත් මම ඔයාට ආදරේ. මතකයිනේ. මිහි නැතුව චාරු නෑ. මම එනකම් පරිස්සමෙන් ඉන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපිට සංවේදී Facebook සටහන බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙවැනි gossip ගැන ඉදිරියටත් නරඹන්න අනිවාර්යෙන් පහළ තියෙන subscribe button එක click කරලා channel එකට එකතු වෙන්න. එහෙනම් අලුත් gossip එකක් එක්ක හමු වෙනතුරු හැම දිනාටම සුබ දවසක් වේවා.